හරි හැමෝටම මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති. Excel software එක ඉස්සෙල්ලාම open කරගන්නේ අපිට පුළුවන් දැන් මම මෙතන පාවිච්චි කරන Windows 11 computer එකක් operating system එකක්. මට පුළුවන් මෙතන පල්ලෙහා search එකේ උඩ Excel කියලා search කරලා මේක open කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් start menu එකට ගිහිල්ලා මෙතන start menu එක මෙතන search කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙනවා all කියලා icon එකක්. මෙතනින් ඔයාලට Excel තියෙන software එක හොයාගන්න පුළුවන්. හරිද? මම මේක මෙතන open කරගන්නම්. ඒත් එක්කම බලන්න මම මෙතන පාවිච්චි කරන්නේ Excel 2016 කියන version එක. දැන් අපි කලින් කතා කරා Excel නැත්නම් Office package එක ඇතුලේ එක version එකක කවුරු තුල release වුණා. මීට වඩා අලුත් versions තියෙනවා. හැබැයි මම ගාව තියෙන පරණ version එක 2016 කියන version එක. මම දැනට මේක open කරගන්නම්. මොකද අපිට මේ වැඩේ කරන්න මේක හොඳට ප්‍රමාණවත්. හරි ඕපන් කරගත්තට පස්සේ අපිට ඉස්සෙල්ලා මේ වගේ වින්ඩෝ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන වෙන පොඩ්ඩක් කතා කරොත් එම ඔයාලට වම් පැත්තේ මෙන්න මේ ඒරියා එක අපිට බලා ගන්න පුළුවන් මම ඊට කලින් Excel මේ software එක පාවිච්චි කරලා කරපු නැත්නම් හදපු workbooks කීපයක් මෙතන මට බලා ගන්න පුළුවන් හරිද අපි මෙතන මේ කලින් ඕපන් කරපු ෆයිල් ටික තමයි මෙතන පෙන්නන්නේ හරිද recent ෆයිල් ටික ඊට පස්සේ මේ දකුණු පැත්තට ආවට පස්සේ මෙතන තියෙනවා templates කීපයක් ගොඩක් වෙලාවට මේ ටික ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් වෙනවා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තමයි මේ ටික මෙතෙන්ට එන්නේ ක්ලික් කරලා පස්සේ ඒක ඩවුන්ලෝඩ් වෙලා ඕපන් වෙනවා ටෙම්ප්ලේට් එකක් කියලා කියන්නේ කලින් ප්‍රිපෙයාර් කරපු නැත්නම් කලින් හදපු Excel ෆයිල් එකක් වඩ තියෙන එකේ data ටික වෙනස් කරන්න විතරයි හරිද දැන් මට මෙතන මම ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරන්නේ නැහැ මම කරන්න හදන්නේ අලුතෙන් නැත්නම් මුලින්දම මේ වැඩේ පටන් ගන්න ඒකට මම පාවිච්චි කරනවා blank workbook එකේ ඉස්සෙල්ලාම තියෙන window එක එතකොට මම මේක උඩ ක්ලික් කරාට පස්සේ අපිට හම්බ වෙනවා blank workbook එකක් අපිට තියෙන workbook එකක් කියලා blank Excel workbook එකක් අපිට හම්බ වෙනවා මෙතන බලන්න මෙතන පොඩි පොඩි දේවල් කීපයක් තියෙනවා අපිට දැනගන්න පළවෙනි තමයි අපි සාමාන්‍ය Word හරි PowerPoint වගේ software එකක් පාවිච්චි කරොත් Office package එක ඇතුලේ තියෙන සාමාන්‍ය Word PowerPoint වගේ software open කරාට පස්සේ අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් වෙන්නේ සුදු පාට A4 හරි නැත්නම් A3 හරි ගොඩක් වෙලාවට හිස් කොලයක් ඒක වගේ කොලයක් හරිද හැබැයි Excel software එකේදී අපිට බලා ගන්න හම් වෙන්නේ කොටු පොතක් වගේ එකක් හරිද එතකොට මේකට හේතුව තමයි අපි ගොඩක් වෙලාවට Excel පාවිච්චි කරන්නේ calculation mathematical දේවල් එහෙම නැත්නම් account සම්බන්ධ financial සම්බන්ධ calculation වගේ දේවල් වලට නැත්නම් ගණිත කර්ම වගේ දේවල් කරන්න තමයි Excel software එක පාවිච්චි කරන්නේ. අපි දන්නවා ගණන් හදන්න කොටු පොත තමයි පාවිච්චි කරන්නේ. හරි. දැන් මේකේ විශේෂත්වය තමයි මෙන්න මේවට අපි කොටු කියලා කියන්නේ නැහැ. මේවට අපි කියන්නේ සෙල්. එහෙම නැත්නම් සිංහලෙන් කියනවට කෝෂ කියලා. සෙල්ස් කියලා කියන ඒවා නැත්නම් කෝෂ කියලා කියනවා. ඒ වගේම මේ හැම සෙල් එකකටම තමයි හැම කෝෂයකටම අදාළ නමක් තියෙනවා. අපි බලමු කොහොමද නම හොයාගන්නේ කියලා. දැන් ඔයාලට බලන්න පුළුවන් මෙතන උඩම තියෙනවා ඉංග්‍රීසි අකුරු ABCD EF G H I J K කියලා ඉංග්‍රීසි අකුරු ඔක්කොමගේ විසෙඩ් වෙනකම් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. තව ඉස්සරහ තියෙනවා මෙතන අපිට සාමාන්‍ය ඉංග්‍රීසි අකුරු ටිකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම වම් පැත්තෙන් ඔයාලට ඉලක්කම් ටිකක් බලා ගන්න පුළුවන් 1 2 3 4 5 පිළිවෙලට ඉලක්කම් ටිකක් බලා ගන්න පුළුවන්. අපි හැමතිස්සෙම මොකක් හරි සෙල් එකක් සිලෙක්ට් කරලා පස්සේ ඒ සෙල් එකේ නම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඒ නම හොයා ගන්න පුළුවන්. උඩ තියෙන ඉංග්‍රීසි අකුර සහ වම් පැත්තේ තියෙන ඉලක්කම් පාවිච්චි කරලා. දැන් මම මෙතන මේ සිලෙක්ට් කරලා තියෙන්නේ M කියන කොලම් එකේ 12 කියන රෝ එක. හරිද? ඒ කියන්නේ මේ සෙල් එකේ නම තමයි M12. හරිද? එතන තව එකක් සිලෙක්ට් කරොත් එම මේ තියෙන්නේ P10 කියන සෙල් එක. නැත්නම් P10 කියන කෝෂය. ඒ වගේම තව මෙතන බලන්න මෙන්න මෙතන දැන් මේ සිලෙක්ට් කරලා තියෙන දැන් මේ සිලෙක්ට් කරන හැම සෙල් එකකටම අදාළ නම මෙන්න මෙතන name box එක ඇතුලේ අපිට පෙන්නනවා. හරිද? එතකොට දැන් මම සිලෙක්ට් කරලා තින්නේ H8 එක. මේ සිලෙක්ට් කරලා තින්නේ D7 එක. මේ තියෙන්නේ I5 කියන එක. හරිද? එතකොට අපේ name box එකේ නම් බලා ගන්න පුළුවන්. මෙන්න මේ කොටසට අපි කියනවා name box එක කියලා. ඊට පස්සේ මෙතන තියෙන ෆෝමියුලා බාර් එක මම මේක ඉස්සරහට කියන්නම් ෆෝමියුලා බාර් එක ගැන. ඊට පස්සේ සාමාන්‍ය Word PowerPoint වගේ අපිට ෆයිල් ටැබ් එකක්, home එකක්, ඊට පස්සේ insert button එක, page layout එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන formulas, data review සහ view කියලා
තව පොඩි ටැබ්ස් කීපයක් බලා ගන්න පුළුවන් වෙනවා. අපිට එච්චර දේවල් මෙතනදි කතා කරන්න ඕනේ වෙන්නේ නැහැ. අපි සාමාන්‍ය ඔයගොල්ලෝ දැනගන්න ඕන දේවල් ටික මෙතෙන් ඉක්මනට කතා කරගමු. හරි. මෙහෙමයි වෙන්නේ. මෙතන අපිට පුළුවන් කැල්කියුලේෂන් කරන්න. මම නිකන් මෙතන මෙන්න මේ දැන් මම සිලෙක්ට් කරලා තියෙන G4 කියන සෙල් එක. මම මෙතන නිකන් වචනයක් ටයිප් කරනවා. මම ටයිප් කරනවා ICT කියලා. ICT කියලා ටයිප් කරලා පල්ලෙහාට ආවට පස්සේ ඒක එතන ටයිප් වෙලා තියෙනවා. ඒ කියන්නේ G7 නේ. sorry. අපි ගත්තේ G4 එකේ. G4 එකේ ටයිප් වෙලා තියෙනවා. මම G5 එකට ඇවිල්ලා මම මෙතන නම්බර් එකක් ටයිප් කරනවා. මම දෙන්නම් 10 කියලා. බලන්න මම උඩ වචනයක් ටයිප් කරාට පස්සේ එයා ඒක ඩිෆෝල්ට් ඔටෝමැටිකලි අදාළ සෙල් එකේ වම් පැත්තට අලයින් කරගත්තා. හරිද? ඊට පස්සේ නම්බර් එකක් ටයිප් කරාට පස්සේ එයා ඒක ඩිෆෝල්ට් ඔටෝමැටිකලි දකුණු පැත්තට අලයින් කරගත්තා. හරිද? ඒ කියන්නේ අපිට මෙතන Excel වල මෙහෙම දෙයක් තියෙනවා. මෙයාට පුළුවන් අපි මේ ටයිප් කරන එක නම්බර් එකක්ද එහෙම නැත්නම් නිකන් ටෙක්ස්ට් එකක්ද කැරක්ටර්ස්ද කියලා නැත්නම් අපි කියන්නේ වචනද ඉලක්කම්ද කියලා මෙයාට අඳුර ගන්න පුළුවන්. හරිද? එතකොට එයා ඉලක්කමක් ටයිප් කරොත් එම එයාට දකුණු පැත්තෙන් ලයින් කරගන්නවා. නිකන් වචනයක් ටයිප් කරොත් එම එයාට වම් පැත්තෙන් ලයින් කරගන්නවා. ඒක සෙල් එකේ වම් පැත්තට වෙන්නේ. හරිද? මේක අපිට වෙනස් කරගන්න පුළුවන්. මෙතන මේ ලයින් චේන්ජ් කරලා අපිට වෙනස් කරගන්න පුළුවන්. මම කියන්නේ ඩිෆෝල්ට් ලයින් වෙන විදිය. හරිද? මේකත් එහෙම තමයි. නම්බර් එකක් වුණත් අපිට ලයින් කරගන්න පුළුවන් ඕන පැත්තට. හැබැයි මේක ඩිෆෝල්ට් ලයින් වෙන්නේ නම්බර් එකක් දකුණු පැත්තේ. හරිද? හරි. ඊට පස්සේ මම මෙතන මෙහෙම දෙයක් කරනවා. මම කියන ඉලක්කමක් එක්ක වචනයක්. හරිද? නිකන් අපි හිතමුකෝ NABC කියලා. හරිද? දැන් මෙතන ඉලක්කමකුත් තියෙනවා ඉංග්‍රීසි අකුරුත් තියෙනවා. දැන් බලන්න එයා ඒක අලයින් කරගත්තේ වම් පැත්තට වෙන්න. එතකොට මෙන්න මෙතන ඉලක්කමකුත් තියෙනවා ඉංග්‍රීසි අකුරුත් තියෙනවා එදින වචනයක් වගේ තියෙනවා. එහෙනම් මේ දෙක එකතු වුණාට පස්සේ මේක අපිට කැල්කියුලේට් නැත්නම් ගණිත කර්මයට ලක් කරගන්න බෑ. ගණිත කර්මය පාවිච්චි කරලා මේක අපිට කැල්කියුලේට් කරගන්න බෑ. ඒ නිසා දැන් මේක වචනයක් විදිහට අයිඩෙන්ටිෆයි කරගෙන ඒකත් වම් පැත්තෙන් එයා ඩිෆෝල්ට් අලයින් කරගත්තා. හරිද? ඕකේ. එහෙනම් මෙන්න මේ දේවල් ටික බේසික් විදිහට පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. මේ වැඩේ පටන් ගන්න කලින්. හරි මම මේක අයින් කරගන්නම්. මට මෙහෙම දෙයක් කරන්න ඕනේ. මට පුළුවන් මේ ඕනම සෙල් එකක් ඇතුලේ තනි සෙල් එකක් ඇතුලේ ඕනම මේ කෝෂයක් ඇතුලේ කැල්කියුලේෂන් එකක් කරලා උත්තරේ ගන්න. හරිද? මම උත්තරේ ටයිප් කරන්නේ නැහැ. මට එකතු කරන්න, අඩු කරන්න, වැඩි කරන්න, බෙදන්න ඕනම දෙයක් මේ තනි සෙල් එකක් ඇතුලේ කරගන්න පුළුවන්. මේක හොඳට මතක තියාගන්න. අපිට පුළුවන් මේ වැඩේ කරද්දී එනව නේද? මේ වැඩේ කරද්දී මම හිතන්නේ මම එකතු කරනවා 5 කියලා ටයිප් කරනවා. ටයිප් කරලා එන්ටර් කරාට පස්සේ මේ පල්ලෙහාට යනවා මෙතන වෙනසක් වෙන්නේ නැහැ. හරිද? 5 කියලාමයි තියෙන්නේ. මේක වම් පැත්තට ලයින් වෙලා තියෙන්නේ. මේ සෙල් එකේ වම් පැත්තට තමයි ලයින් වෙලා තියෙන්නේ. මම පොඩ්ඩක් zoom කරන්නම් බලාගන්න. වම් පැත්තට තමයි ලයින් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා මේක අඳුරගෙන තින්නේ වචනයක් විදිහට. අපි කලින් කතා කරා වගේ වචනයක් විදිහට තමයි අඳුරගෙන තින්නේ. ඒකට හේතුව තමයි මෙතන ඉලක්කම් දෙකක් වගේම මෙතන සිම්බල් එකක් බලා ගන්න පුළුවන්. මම ටයිප් කරා ධන ලකුණ. එතකොට මෙයා මේක අඳුරගන්නේ සම්පූර්ණ 5 කියන එක වචනයක් විදිහට. හැබැයි දැන් මේක මට කැල්කියුලේට් කරගන්න ඕනේ. හොඳට මතක තියාගන්න අපිට කැල්කියුලේෂන් එකක් කරන්න ඕන නම් සෙල් එකක් ඇතුලේ අනිවාර්යයෙන්ම මේකේ මුලට සමාන ලකුණ දෙන්න ඕනේ. දැන් මේක සමානයි 5 කියලා දුන්නොත් එම මෙයා මේ සෙල් එක ඇතුලේ කැල්කියුලේෂන් එක කරනවා. මම දැන් සමානයි 5 කියලා ටයිප් කරගත්තා. ටයිප් කරලා එන්ටර් කරාට පස්සේ මෙයා මට මේ සෙල් එක ඇතුලේ දෙන්නේ 10යි කියලා උත්තරේ. 5 එකතු කරාට පස්සේ 10 කියන උත්තරේ තමයි මෙතන දෙන්නේ. හරිද? මම මේක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන බලන්න මෙතන තියෙනවා ෆෝමියුලා බාර් එක. ෆෝමියුලා බාර් එකේදී මෙතන පෙන්වන්නේ උත්තරේ නෙමෙයි. මම අර කලින් ටයිප් කරපු ෆෝමියුලා එක තමයි මෙතන පෙන්වන්නේ. සූත්‍රය තමයි මෙතන පෙන්වන්නේ. හරිද? මෙතන උත්තරේ පෙන්වනවා අදාළ සෙල් එකේ. ඒ සෙල් එක සිලෙක්ට් කරාට පස්සේ ඒ සෙල් එකේ ඇත්තටම අපි ටයිප් කරලා තියෙන ෆෝමියුලා එක සූත්‍රය තමයි මෙන්න මෙතන ෆෝමියුලා බාර් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඕකේ.
හරි. මම මෙතන තව එක්සැම්පල් එකක් ගන්නවා. මම මෙතන අඩු කිරීමක් ගන්නවා. අනිවාර්යෙන් සමාන ලකුණ තියෙන්න ඕනේ. ඊට පස්සේ අපේ කැල්කියුලේෂන් එක 10 ඍණ 5 කියලා දෙනවා. දැන් මෙතන 5යි කියලා උත්තරය ආවා අපිට. මේ සෙල් එකේ. ඒක සිලෙක්ට් කරාට පස්සේ ෆෝමියුලා බාගේ ඒක පෙන්නනවා. ඊළඟට මම වැඩි කිරීමක් ගන්නවා. වැඩි කිරීමක් ගන්නවා. අන්න සමානයි 6 වැඩි කිරීම 2. හරිද? වැඩි කිරීමකදී අපි කම්පියුටර් සෙල් පාවිච්චි කරන්නේ මේ තරු ලකුණ. තරු ලකුණින් කියවෙන්නේ වැඩි කිරීම. හරිද? ඒකත් මතක තියාගන්න. හරි. 6 වැඩි කිරීම 2 කියලා දුන්නාට පස්සේ මම එන්ටර් කරනවා. එහෙනම් මට උත්තරය ආවා 12යි කියලා. මම ඇත්තටම මෙතන ටයිප් කරලා තියෙන්නේ 6 වැඩි කිරීම 2 කියලා. බෙදීමත් මට කරන්න පුළුවන් මේ විදිහටම. මම ගන්නම් සමානයි 15 බෙදීම 3. 5 කියලා මට උත්තරේ ආවා. මම ටයිප් කරලා තියෙන්නේ 15 බෙදීම 3 කියලා. ඕකේ. හරි. ඊළඟට මම මේ ටික අයින් කරගන්නම්. දැන් අපිට මේ වගේ හිතන්නකො අපිට ලොකු සංඛ්‍යා ප්‍රමාණයක් තියෙනවා නම් අපිට බෑ මෙහෙම තනි සෙල් එකක් ඇතුලේ මේ වැඩේ කරන්න. හරිද? මට ඒ වුණාට පුළුවන් මට ඕන සංඛ්‍යා ටික අගයන් ටික මේ සෙල් වලට දාගෙන ගිහිල්ලා වෙනම සෙල් එකක ඒ අගයන් ටික එකතු කරගන්න. හරිද? දැන් අපි කොහොමද දන්නවනේ අපිට පුළුවන් මෙතන මම මේ හරි ගන්න. සමානයි 10 ධන 5 ධන 2 වැඩි කිරීම 3 ඔන්න මෙයා ගත්තොත් එම මෙයා මට උත්තරයක් දෙනවා. හරිද? උත්තරයක් දෙනවා. අපිට තනි සෙල් එකේ මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරිද? එහෙම නෙමෙයි මම කියන්නේ. දැන් මට ඕනේ මම මෙම ඉස්ලාම් මේ සෙල්ස් වලට නැත්නම් මේ කෝෂ වලට නිකන් අගයන් ටිකක් දෙනවා. හරිද? අපි ගමු එහෙම නැඩියක් දෙන්න. මම මෙතනට දාගන්නවා නිකන් ඉලක්කම් ටික රැන්ඩම් නම්බර්ස් ටික 45යි 25යි 80යි 54යි 63යි මම ඉලක්කම් ටිකක් දාගන්නවා. දැන් මට ඕනේ මෙන්න මේ සංඛ්‍යා ටික එකට එකතු කරන්න. මේ සංඛ්‍යා ටික එකට එකතු කරන්න ඕනේ. හරිද? එකට එකතු කරලා මම උත්තරේ ගන්නවා අපි ගමු A6 කියන සෙල් එකට. දැන් A1 එකේ ඉඳන් A5 වලට එනකම් මට ඕන අගයන් ටික දාගත්තා. දැන් මට ඕනේ A6 කියන කෝෂයට මේකේ උත්තරේ ගන්න. කියන්නේ මේ ටික එකතු කරලා එන උත්තරේ ගන්න තමයි මට ඕනේ. මට මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි සමානයි. මතක තියාගන්න කැල්කියුලේෂන් එකක් කරනවා අනිවාර්යෙන් සමාන ලකුණ තියෙන්න ඕනේ. සමාන ලකුණ නැත්නම් අපේ පේපර් එකට උත්තර ලියද්දි සමාන ලකුණ නැත්නම් උත්තරේ වැරදි. හරිද? හරි. මම ආයේ මෙතන ආයේ 45 25 80 54 63 කියලා ටයිප් කරන්න ඕනේ නැහැ. එකතු කිරීම ගගා. හරිද? මට පුළුවන් මෙන්න මේ සෙල් ටික එකතු කරන්න. හරිද? ඒ කියන්නේ මට පුළුවන් ඉස්සලාම A1 කියන සෙල් එක එකතු කරනවා A2 කියන සෙල් එකට ආයෙ එකතු කරනවා A3 කියන සෙල් එක එකතු කරනවා A4 කියන සෙල් එක එකතු කරනවා A5 වෙන සෙල් එකට. හරිද? දැන් මේ සෙල් අපි ගාව පහක් තියෙනවා. ඒ පහම මම එකතු කිරීම දාගෙන ගිහලා තියෙනවා. හරිද? දාලා එන්ටර් කරාට පස්සේ මට මෙන්න මෙතන උත්තරේ ආවා ටික එකතු කරලා. හරිද? මේ කලින් විදිහට නැතුව මේ විදිහට සෙල් වල සෙල් වල නමේ නැත්නම් මේ අදාළ සෙල් ටික එකතු කරන එකේ වාසිය තමයි දැන් මෙතන බලන්න මෙතන ෆෝමියුලා භාගයේ තියෙන අපේ සෙල් ටික. මේකේ වාසිය තමයි මට මේ මැද වෙනස්කමක් කරගන්න ඕන වුණොත් එහෙම. හිතන්න මට උදාහරණයක් විදිහට මේ A3 කියන සෙල් එකේ තියෙන 80 කියන නම්බර් එක වෙනස් කරගන්න ඕනේ. හරිද? මට මේක මෙතන වෙනස් කරන්න විතරයි තියෙන්නේ. මම 52යි කියලා දෙන්නම්. දුන්නට පස්සේ බලන්න මෙතන තිබ්බ අගය වෙනස් වුණා. නිකම්ම. ආයෙ මට ආපු ෆෝමියුලා එකක් ලියන්න ඕනේ උනේ නෑ. ඔටෝමැටිකලිම වෙනස් කරගත්තා ඒක. ඔයා මේ ටිකට කෙලින්ම අගයන් ටික විතරක් දීලා තිබ්බොත් සෙල්ස් වල නම් නැතුව, කෝෂ වල නම් ටික නැතුව නිකන් අගයන් ටික දීලා තිබ්බොත් මට ආපහු සැරයක් ඒ අගය වෙනස් කරන්න වෙනවා. හරිද? ඒතකොට අපිට මේ විදිහට මතක තියාගන්න සෙල් වල නමිනුත් එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම බෙදී ඔක්කොම කරන්න පුළුවන්. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. හරි. ඊළඟට ටිකක් වැදගත් දෙයක් තියෙනවා. ඔයගලන්ට එක්සෑම් එකට මේකත් එන්න පුළුවන්. මම මේ ටික අයින් කරගන්න. අයින් කරගෙන මම මෙහෙම ගන්න. මට සම්පූර්ණ සූත්‍රයක්
හදා ගන්න ඕනේ. හරිද? සූත්‍රයක් ගන්න ඕනේ. මම ගන්නම් ඉස්සෙල්ලාම සමහර ලකුණු නැතුව මම ටයිප් කරන්නම් පස්සේ සමහර ලකුණු දාන්න. සූත්‍රය පෙන්නන්න ඕන නිසා. කරගෙන මම කියනවා 6 බෙදීම 2 ධන sorry පහරින 3 වැඩි කිරීම 2. හරි. මේකේ උත්තරේ. දැන් මෙන්න මේ වගේ හම්බුනාට පස්සේ දැන් ඔය සමහර ලකුණු නැති නිසා මේ කැල්කියුලේට් වෙන්නේ නැහැ. හරිද? වෙන්නේ නැහැ. මේ වගේ දෙයකදී මේ වගේ සූත්‍රයක් හම්බුනාට පස්සේ මේවා උත්තරේ එන්නේ අපේ සාමාන්‍ය ගණන් හදද්දි සාමාන්‍ය ඉලක්ක අංක තුන දෙඩු කරද්දි නැත්නම් මේ සුළු කිරීම කරද්දි අපි දන්නවා ක්‍රමයක් තියෙනවා ඉස්සෙල්ලා වරන් ඇතුළේ තිනව සුළු කරනවා හරිද ඊට පස්සේ ගුණ කිරීම ඊට පස්සේ බෙදීම් එකතු කිරීම අඩු කිරීම මේ පිළිවෙලට එන්නේ හරිද අන්නේ පිළිවෙලට තමයි මෙතෙන්දිත් මේ කැල්කියුලේෂන් එක වෙන්නේ හරිද එතකොට මෙතෙන්දි නම් මෙයා ඉස්සෙල්ලාම මේ වරන් ඇතුළේ තිනව සුළු කරනවා ඊට පස්සේ වම් පැත්තේ ඉඳන් මෙතන බෙදීමක් තියෙන හැබැයි මෙතන තියෙනවා ගුණ කිරීමක් මෙතන එතකොට මේක වරහන් ඇතුළේ තියෙන සුළු කරලා මේකේ ඒ උත්තරේ මේ අගින් වැඩි කරලා හරිද ඊට පස්සේ මේක බෙදලා 6 දෙකෙන් බෙදලා ඒ උත්තර දෙක තමයි එකතු කරලා මෙයා මට උත්තරේ දෙන්නේ හරිද අපි බලමු මේ කොහොමද වෙන්නේ කියලා මම මෙතන දානවා සමාන ලකුණ හරි ඔන්න එනම් ආවා අපේ උත්තරේ 7යි කියලා හරිද මම ඩබල් ක්ලික් කරන්න බලන්න ඒකද වෙලා තියෙන්නේ ඉන්නේ උත්තරය වෙලා තියෙන්නේ හරි ඉස්සෙල්ලාම 5යි 3යි 5න් 3ක් අඩු කරාට පස්සේ උත්තර එනවා 2යි කියලා. හරිද? ඊට පස්සේ 2 වැඩි කරනවා 2. 2 වරක් 2 කියන්නේ 4යි. ඊට පස්සේ එකතු කිරීම කරන්නේ නැහැ. ඊට කලින් බෙදීමක් තියෙනවා මේ වම් පැත්තේ. දැන් බෙදීම කරනවා. 6 2කින් බෙදුවාට පස්සේ 3යි. මෙතන අපිට උත්තරය ආව 4යි. දැන් 4යි 3යි එකතු කරාට පස්සේ උත්තරේ 7යි. ඒතකොට ඒක තමයි අන්තිමට කරලා තියෙන්නේ. හරිද? ඔයාලට එක්සෑම් එකේදී මෙන්න මේ වගේ සූත්‍රයක් දුන්නොත් එම හොඳට මතක තියාගන්න. අපි ඉස්සෙල්ලාම කරන්නේ වරන් ඇතුළේ තිනව සුළු කරනවා. ඊට පස්සේ ගුණ කිරීම ඊට පස්සේ බෙදීම ඊට පස්සේ එකතු කිරීම ඊට පස්සේ අඩු කිරීම ඒ ගුණ කිරීම වලට කලින් බලයක් වගේ තිබ්බොත් බලය දෙන්නේ බලයක් කියලා පෙන්වන්නේ ඔයාලට මෙන්න මේ වගේ සයින් එකකින් හරිද මේ තියෙන්නේ දෙකේ දෙවෙනි බලය කියන්නේ මේ තමයි බලය පෙන්වන සිම්බල් එක මේ තියෙන්නේ දෙකේ තුන්වෙනි බලය කියන්නේ හරිද ඔයාලට මේ සයින් එකෙන් තමයි බලයක් පෙන්වන්නේ එහෙනම් වැඩි කිරීමට කලින් බලයක් තියෙනවා ඒක සුළු කරලා ඉන්නවා හරිද මම දැන් ලයින් කරන්නම්කෝ හරි එහෙනම් අපි ඉස්සෙල්ලාම වරහන් ඇතුලේ තිනව සුළු කරනවා ඊට පස්සේ ගුණ කිරීම ඊට පස්සේ බෙදීම ඊට පස්සේ තමයි එකතු කිරීම සහ අඩු කිරීම තියෙනවා නම් කරන්නේ දැන් මෙතන මේ වරහන් ඇතුලේ අඩු කිරීම තිබ්බ කියලා අපි ඒක අන්තිමට කරන්නේ නැහැ හේතුව වරහන් වල ඇතුලේ තියෙන දේවල් අපි ඉස්සෙල්ලා සුළු කරලා ඉන්නවා හරිද මේ කතාව පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ ඒක ගොඩක් වැදගත් ඔයාලට එක්සෑම් එකේදී මේ වගේ සූත්‍රයක් දීලා උත්තරේ මොකක්ද කියලා අහන්න පුළුවන් හරිද මේක පොඩ්ඩක් මතක තියාගන්න ඒ වගේම ගොඩක් වෙලාවට දැන්නකෝ ඔයාලට දැන් මෙතන තියෙනවා බෙදීමක් තියෙනවා මෙතන වැඩි කිරීමක් තියෙනවා හරිද මෙතන ලොකු ප්‍රශ්නයක් නැහැ උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ හැබැයි සමහර වෙලාවට ඔයාලට හිතා ගන්න බැරි වෙන්න පුළුවන් ඉස්සලාම ගුණ කිරීමද බෙදීමද කරන්න කියලා හරිද ඒක වෙන්නේ අපි දන්නවා ගණන් වලදී වම් පැත්තෙන් ඉඳන් තමයි සුළු කරන්න පටන් ගන්නෙ හරිද වම් පැත්තිනවට පවරටිකිස් නැත්නම් මූලිකත්වය දෙනවා හරිද ඔන්න කතාව පොඩ්ඩක් මතක තියාගන්න හොඳට මතක තියාගන්න උත්තරේ ගන්න බලන්න හරිද හරි ඒකත් වැදගත් කතාවක් ඒක ටිකක් වැඩිපුර වැදගත් කතාවක් හින්දා ඒක පොඩ්ඩක් මතක තියාගන්න හරිද හරි මම මේකත් අයින් කරන්නම් හරි ඊළඟට එනවා අපි කතාවේ වැදගත්ම කොටසට ඒ තමයි අපිට Excel වලදී ඕන වෙනවා අපි වට කියනවා ෆන්ක්ෂන් නැත්නම් ශ්‍රිත කියලා ශ්‍රිත ඕන වෙනවා මේ කැල්කියුලේෂන් සමහර දේවල් කරගන්න. හරිද? එතකොට අපි Excel ගත්තට පස්සේ Excel වල ඔයගේ ෆන්ක්ෂන්ස් ගොඩාක් තියෙනවා. හරිද? අපිට හැම එකක්ම මතක තියාගෙන ඉන්න බෑ. හැම එකක්ම මතක තියාගෙන ඉන්න බෑ. මොකද අපිට ඒව හැමතිස්සෙම ඕන වෙන්නේත් නැහැ. හැමෝටම හැම එකක්ම ඕන වෙන්නේත් නැහැ. හරිද? ගොඩක් වෙලාවට මේ Excel වගේ softwares පාවිච්චි කරන්නේ ෆයිනෑන්ෂල් නැත්නම් ඔය අපි කියන්නේ ව්‍යාපාරවල accounting වගේ කරන කට්ටියට තමයි ගොඩක් වෙලාවට මේ Excel එක ඕන වෙන්නේ. තව big data එකත් එක්ක ලොකු data එකත් එක්ක වැඩ කරන කට්ටියට Excel එක ඕන වෙනවා.
සාමාන්‍ය මිනිසුන් පාවිච්චි කරනවා. වාගේ ෆයිනෑන්ස් නැත්නම් වාගේ ආදායම් වියදම් බැලන්ස් කරගන්න වෙන්න පුළුවන්. හරි එහෙම නැත්නම් අපි නම් මේ ක්ලාස් එකක ළමයින්ගේ විස්තර ඇතුළත් කරලා තියාගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පන්තියක ළමයිගේ ලකුණු අරගෙන ඒ වගේ සාමාන්‍යයෙන් හොයන්න පන්ති වැඩිම ලකුණු ගත්තේ කවුද? පන්ති පළවෙනිය කවුද? ඔය වගේ දේවල් හොයන්න වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම මේ Excel software එක පාවිච්චි කරන්න පුළුවන්. sorry. එතකොට මෙතෙන්දී අන්න ඒ වගේ වැඩවලදී අපි පාවිච්චි කරන්නේ මේ ශ්‍රිත කියන දේ. නැත්නම් මේ ෆන්ක්ෂන් කියන දේවල්. එතකොට දැන් මෙවට එක වර්ගයේ ෆන්ක්ෂන් පාවිච්චි කරන ෆන්ක්ෂන් ගොඩාක් අපිට මේ Excel එකේ බලා ගන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ගේ මට්ටමට ඕගොල්ලන්ගේ ලෙවල් එකට අපිට ප්‍රධාන වශයෙන් ෆන්ක්ෂන්ස් නැත්නම් ශ්‍රිත පහක් බලා ගන්න පුළුවන්. පහක් තියෙනවා අපිට කතා කරන්න. හරිද? අපි මේ පහ ගැන හරිම ලේසි පහක් තියෙන්නේ එකම ෆෝමැට් එකට එකම විදියට ලියන ෆන්ක්ෂන් පහක් තියෙන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් එකින් එක කතා කරගෙන යමු. හරි මම ඉස්සෙල්ලා මෙතෙන්ට ඩේටා සෙට් එකක් ගන්නවා. මම නිකන් ගන්නම් මෙහෙම 10යි 20යි 6යි 25යි මෙතෙන්ට ගන්නවා 09යි 74යි 105යි 23යි නිකම් රැන්ඩම් ඉලක්කම් ටික මම මේ ගන්න යා. sorry මෙහෙම ඉලක්කම් සෙට් එකක් ගත්තා. හරිද? දැන් මගේ ඉලක්කම් ටික තියෙන්නේ A1 A2 A3 A4 වල තියෙනවා. B1 B2 B3 B4 වල තියෙනවා. ඊට පස්සේ අපෝ C1 C2 C3 C4 වල තියෙනවා. හරිද? දැන් මට මේ ඔක්කොම එකතු කරගන්න ඕනේ. දැන් මෙතන නම් පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඇත්තට මෙතන මේ 12ක් වගේ පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. හරිද? ඔව් 12 සෙල් 12ක් වගේ තමයි මේ ෆිල් වෙලා තියෙන්නේ. එතකොට හැබැයි වා හිතන්න මෙහෙම දෙයක්. ඔයාගේ දැන් මේකේ Excel වල සෙල් තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. බලමු කීයක් තියෙනවද කියලා. මම මෙතන දැන් මේ ABCD පැත්තට ගියොත් එහෙම හරහට ගියොත් එහෙම Z වලින් ඉවර වුණාට පස්සේ මම මේක පටන් ගන්නවා AA AB AC AD AE AE AG ඒ වගේ ඉස්සරහට යනවා. ගිහිල්ලා ඊළඟට AZ වෙන ඉවර වෙන්න ඕනේ. AZ වලින් පස්සේ BA BB BC BD BE BF ඒ විදිහට මේක දිගටම යනවා. හරි දැන් B වලින් ඉවර වුණාට පස්සේ BZ වුණාට පස්සේ CA CB ඒ විදිහට යනවා. හරි C වුණාට පස්සේ D වලින් පටන් ගන්නවා. හරිද? ඒ වගේ මේ පැත්තට ගිහලා අන්තිමට මේක ඉවර වෙනවා XFD කියන සෙල් එකේ. හරිද? XFD කියන සෙල් එකෙන් තමයි ඉවර වෙන්නේ. මොකද Z කියන මේ ඇවිල්ලා නැහැ. ඔයා හිතන්නකෝ Z කියන ගාව කියලා. ඊට පස්සේ ඉලක්කම් තුනකට මාරු වෙනවා. sorry ඉංග්‍රීසි අකුරු තුනකට මාරු වෙනවා. හරිද? AAA ඊට පස්සේ AAB AAC ඒ විදිහට මාරු වෙනවා. ඊට පස්සේ AAZ වුණාට පස්සේ ඊට පස්සේ ABA විදිහට යනවා. හරිද? ඒ වගේ මාරු වී තමයි මේ XFD කියන තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකේ පල්ලෙහාට ඉලක්කම් වලින් ගත්තට පස්සේ ඉලක්කම් නම් මේ සාමාන්‍ය විදිහට 1 2 3 4 5 6 කියලා පල්ලෙහාට වෙනවා. මේක ඉවර වෙනවා මෙන්න මේ සංඛ්‍යාවෙන්. මෙතන ලක්ෂ 10ක් විතර තියෙනවා. හරිද? දශලක්ෂ 48576ක් පහළට සෙල් තියෙනවා. එතකොට ඔයා හිතලා බලන්න කොච්චර ලොකු සෙල් ප්‍රමාණයක් තියෙනවද කියලා. හරිද? ප්‍රශ්නේ ඒක නෙමෙයි. හරිද? දැන් ඔයගේ ලොකු සෙල් ප්‍රමාණයක් තියෙන නිසා අපිට ඔච්චර ලොකු ප්‍රමාණයක data මේ Excel sheet එකට add කරන්න පුළුවන්. ඒ වගේ ලොකු data ප්‍රමාණයක් calculate කරද්දී අපිට කලින් පාවිච්චි කරපු ක්‍රමය පාවිච්චි කරන්න බෑ. අර සෙල් වල මේ නම දාලා ඒක එකතු කරලා අඩු කරලා එහෙම කරන්න බෑ. මොකද අපිට හැම එකක්ම අපෝ type කරන්න වෙනවා. හරිද? ඔන්න ඔයගේ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට තමයි අපිට හම්බෙලා තියෙන්නේ මේ ශ්‍රිත කියන ඒවා නැත්නම් functions කියන ඒවා. දැන් මට ඕනේ මෙන්න මේ ඔක්කොම මේ cells වල තියෙන අගයන් ටික එකතු කරගන්න. A1 වල ඉඳන් C4 වලට එනකම්. මෙන්න මේ ඔක්කොම ටික අගයන් ටික එකතු කරගන්න ඕනේ. දැන් මේක මම කලින් විදිහට සූත්‍රයකින් මේක එකතු කරන්න ගියොත් එහෙම මට සමාන ලකුණු දාලා A1 එකතු කිරීම A2 එකතු කිරීම A3 එකතු කිරීම A4 එකතු කිරීම B1 එකතු කිරීම B2 එකතු කිරීම B3 එකතු කිරීම B4 එකතු කිරීම ඒ වගේ මේ ඔක්කොම ටයිප් කරන්න වෙනවා ආයෙසරේ. හරිද? හැබැයි අපිට එක ෆන්ක්ෂන් එකකින් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ ෆන්ක්ෂන් එකේ නම තමයි මම ෆන්ක්ෂන් එක නම මෙතනින් ටයිප් කරන්න sum. sum කියන ෆන්ක්ෂන් එක තමයි ඒකේ නම. මේ නම මතක තියාගන්න. එකතු කරන්න පාවිච්චි කරන
එකතු කරන්න පාවිච්චි කරන ෆන්ක්ෂන් එකේ නම තමයි sum කියලා කියන්නේ. sorry. හරිද? මට ඕනේ උත්තරේ මෙන්න මේ සෙල් එකට ගන්න. A5 කියන සෙල්. අපි ගමු A6 කියන සෙල් එකට. A6 එකට තමයි මට මේ කොහොම එකතු කරලා උත්තරේ ගන්න ඕනේ. එහෙනම් මම මේ ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා එකට. ඒකට මම කරන්නේ සමාන ලකුණු ටයිප් කරනවා. අනිවාර්යෙන් සමාන ලකුණක් අවශ්‍යයි. හරිද? ඊට පස්සේ මට ඕන ෆන්ක්ෂන් එකේ නම. දැන් මට ඕනේ එකතු කරන්න. එහෙනම් ඒකට පාවිච්චි කරන්නේ sum කියන ෆන්ක්ෂන් එක. එහෙනම් මෙතන දෙනවා sum. හරිද? ඊට පස්සේ වරණක් ඕපන් කරලා සාමාන්‍ය වරණක් ඕපන් කරලා මට ඕන සෙල් රේන්ජ් එක දෙනවා. හරිද? මට ඕනේ A1 වල ඉඳන් C4 වෙනකම්. හරිද? එහෙනම් මම මෙතන දෙනවා A1 අපිට පරාසයක් රේන්ජ් එකක් පෙන්වන්න මම පාවිච්චි කරනවා මෙන්න මේ ඩොට් දෙක. හරිද? ඩොට් දෙක. A1 මෙන්න මේ ඩොට් දෙක දාලා මෙතන දෙන මට ආයෙ ඕනේ C4. C4 කියලා දෙනවා. එතකොට බලන්න අපේ උඩ data set එක නිල් පාටින් කොටුවක් වැටෙනවා. හරිද? මේ කොටුවේ පාට ගැන වැඩි හිතන්න එපා. ඒක පාට වලින් ඉන්න පුළුවන්. මෙතන ඉඳලා මට පෙන්වන්නේ නිල් පාට කොටුවක්. හරිද? දැන් නිල් පාට කොටුවෙන් ඔක්කොම මේක සිලෙක්ට් වුණා. හරිද? ඒ කියන්නේ A1 වල ඉඳන් C4 වෙනකම්. හරිද? මට ඕනේ කියලා හිතන්නකෝ මෙන්න මේ ටික A1 වල ඉඳන් B4 වෙනකම්. මෙන්න මේ පළවෙනි කොලම් දෙක විතරක්. එහෙනම් මට තියෙන්නේ මෙතන A1 ඩොට් දෙකයි B4 කියලා දෙන්න. B4 කියලා දෙන්න. හරිද? දීලා දැන් අපි ගමු ඔක්කොම ටික ගමු C4 වෙනකම් ගමු. C4 කියලා දෙනවා. ඔක්කොම දීලා වරහන ක්ලෝස් කරලා එන්ටර් කරාට පස්සේ මට මෙන්න මෙතන උත්තරේ එනවා මෙන්න මේ ටික ඔක්කොම එකතු කරලා. හරිද? මෙන්න මේ ටික ඔක්කොම එකතු කරලා මට මෙතන උත්තරේ ආවා. මම මේ සෙල් එක සිලෙක්ට් කරොත් එම අපේ ෆෝමියුලා බාර් එකේ පෙන්නනවා මම ටයිප් කරලා තියෙන ෆන්ක්ෂන් එක මොකක්ද කියලා. අර කලින් සූත්‍රය ටයිප් කළා වගේම තමයි. හරිද? මතක තියාගන්න අපිට පරාසයක් දෙන්න ඕන වුණාට පස්සේ අපි කරන්නේ ඒ පරාසය පටන් ගන්න පළවෙනි සෙල් එකේ නම දෙනවා. ඊට පස්සේ ඩොට් දෙකක් දෙනවා. මෙන්න මේ ඩොට් දෙක දෙනවා. හරිද? මෙන්න මේ ඩොට් දෙක දීලා ඒ පරාසය ඉවර වෙන සෙල් එකේ නම දෙනවා. එතකොට එයා ඒ පරාසය ඔටෝමැටිකලි සිලෙක්ට් කරගන්නවා. මට නැත්තම් මෙහෙම දෙයක් කරන්නත් පුළුවන්. හරිද? අපි ටයිප් කරන්නේ නැතුව වරණක් ඕපන් කරලා මට මෙන්න මේ ටික ක්ලික් කරගෙන සිලෙක්ට් කරගන්න පුළුවන්. සිලෙක්ට් කරාට පස්සේ ඔටෝමැටිකලි අදාළ පරාසය ගන්නවා. හරිද? ඒත් මට එන්නේ කලින් උත්තරේම තමයි. ඕකේ. හරි. ඊළඟට මට ඕනේ මෙහෙම දෙයක්. මෙන්න මේ පරාසයට මම එකතු කරගත්තා මේ පරාසයේ තියෙන ඔක්කොම ඉලක්කම් ටික. මට මෙන්න මෙතන D2 කියන එකෙත් තියෙනවා වගේ. මට මේක එකතු කරගන්නත් ඕනේ මෙන්න මේ පරාසය. හරිද? දැන් අපිට මෙතෙන්ට නිකන් පරාසයක් දෙන්න පුළුවන්. හරි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ටිකම දෙන්න පුළුවන්. A1 වල ඉඳන් D4 වෙනකන් දෙන්න පුළුවන්. හරිද? හැබැයි මේ හිස් සෙල් තුනක් තියෙනවනේ මෙතන. හරිද? ඒව අපිට වැඩක් වෙන්නේ නැහැ. ඇත්තට මට මෙන්න මේ සෙල් එක විතරයි එකතු කරගන්න ඕන. හරිද? හිතන්න මේ වැඩේට තිබ්බා කියලා. මේ වැඩේට තිබ්බා. හරිද? මෙන්න මේ වැඩේට තිබ්බා. හරිද? මට මේ ඩේටා ටික ඕනේ නැහැ. මේ 85 කෙනෙක් විතර එකතු කරගන්න ඕන. එහෙනම් මම මොකද කරන්නේ? මම මේකට මේක එකතු කරගන්නම්කෝ. මෙන්න මේ ටිකත් එක්ක මේ 85 තමයි එකතු කරගන්න ඕනේ. හරිද? මේ 85 තියෙන්නේ D2 කියන සෙල් එකේ. එහෙනම් මම මෙතෙන්ට කමාවක් දීලා මට එකතු කරගන්න ඕන අනිත් සෙල් එකක් දෙනවා. හරිද? මට ඕනේ D2. D2 කියන සෙල් එක එකතු කරන්න. එහෙනම් එයාව තව පාටින් සිලෙක්ට් වුණා. මට D2 විතරක් නෙමෙයි. D2 වල ඉඳන් D4 වෙනකම්. මෙන්න මේ 20 ඕනේ නැහැ. D1 කියන එක ඕනේ නැහැ මට. මට ඕනේ D2, D3, D4 කියන සෙල් තුන එකතු කරගන්න මෙන්න මේකට. හරිද? එහෙනම් මට පුළුවන් මෙතන කමා එකක් දාලා රේන්ජ් එකම දෙන්න. D2 on load එක දුන්න රේන්ජ් එකක් දෙන නිසා ආයෙ මට ඕනේ D4 වෙනකම්. එයා එහෙනම් ඒ රේන්ජ් එක සිලෙක්ට් කරගත්තා මේකටම. හරිද? දීලා එන්ටර් කරාට පස්සේ බලන්න මෙන්න මේ සෙල් එක ඇරුණාම අනිත් ටික ඔක්කොම එයා එකතු කරගෙන අඳුන්නේ ටික නිසා. හරිද? හරි. එහෙනම් මම මෙතන කලේ sum කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා අපේ data set එකේ එකතු කරගත්ත එක. ලොකු data ප්‍රමාණයක් එකපාරම එකතු කරගත්ත එක. හරිද? එහෙනම් මතක තියාගන්න එකතු කරන්න පාවිච්චි කරන ෆන්ක්ෂන් එක තමයි sum කියලා කියන්නේ. හරිද? අර කලින් කතා කරපු විදිහට සූත්‍රයකින් කරන්නත් පුළුවන්. හැබැයි ඒක මේ වගේ තැනකදී කරදර වැඩ. මේ ක්‍රමය තමයි ලේසිම ක්‍රමය අපිට තියෙන්නේ. හරිද? තව පොඩි දෙයක් මම කියන්න.
මේත් එක්කම මට ඕනේ මෙන්න මෙතන සෙල් එකට A8 කියන සෙල් එකට මෙන්න මේ තීරුව විතරක් එකතු කරගන්න. හරිද? A කියන කොලම් එක විතරක් එකතු කරලා මෙන්න මෙතන උත්තරේ ගන්න ඕනේ. හරිද? අර වගේම තමයි සමානයි sum මම වරණක් ඕපන් කරලා මෙන්න මේක සිලෙක්ට් කරලා දෙනවා. A1 වලින් ඉඳන් A4 වෙනකම්. දීලා එන්ටර් කරනවා. හරිද? ඔන්න දැන් මේ තියෙන්නේ මෙන්න මේ A කියන කොලම් එකේ තියෙන data වල එකතුව. හරිද? දැන් මට B වල එකක් ඕන. C වල එකක් ඕන. D වල එකක් ඕන. මට මේ වගේ වෙලාවකදී මේ වගේ අවස්ථාවකදී මේ එකක් ගන්න හැම එකටම මේ ෆන්ක්ෂන් ලියලා ඉන්න ඕනේ. මට පුළුවන් එක ෆන්ක්ෂන් එකක් ලියලා මෙන්න මෙතන තියෙන ධන ලකුණ මෙතන මේ සෙල් එකේ අන්තිම දකුණු පැත්තේ පහළම කෙරවලට ගියන පස්සේ අපේ කර්ස් එක ධන ලකුණක් විදිහට නැසෙනවා. ඊට පස්සේ එතන ක්ලික් කරගෙන ඩ්‍රැග් කරගෙන යනවා මට ඕන එකතු කරගන්න ඕන සෙල් ටික එනකම්. එල අතරියට පස්සේ මෙන්න මේවට අදාළ කරන උත්තර ටික පල්ලෙහාන් ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් පොඩ්ඩක් බලන්න මම මෙන්න මේ සෙල් එක මම ටයිප් කරපු සෙල් එක උඩ සිලෙක්ට් කරලා පස්සේ අපේ ෆෝමියුලා බාර් එකේ පෙන්නනවා sum A1 to A4. ඒ කියන්නේ මේ ටික විතරයි කියලා මෙයා කියනවා. මේක ක්ලික් කරාට පස්සේ එයා ඔටෝමැටිකලි වෙනස් කරගෙන තියෙනවා A1 A4 නෙමෙයි B1 B4 විදියට. හරිද? මෙන්න මේ ටික විතරයි මෙයා මෙතෙන් එකතු කරලා තියෙන්නේ. මෙතෙන්ට ආවට පස්සේ C1 C4 වෙලා තියෙනවා මේ. මෙතෙන්ට ආවට පස්සේ D1 D4 වෙලා තියෙනවා. හරිද? එහෙනම් අපිට මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ආයි සෙල් ලියන්න දෝ වෙන වෙනම අපේ කොලම් වල හරි රෝ වල හරි දත් එකතු කරගන්න තව අනිත් ෆන්ක්ෂන් මේ ක්‍රමයටම අපිට පාවිච්චි කරන්න පුළුවන්. විචාරදීක් බලන්න. හරිද? හරි. මේ තියෙන එතකොට sum කියන ෆන්ක්ෂන් එක වැඩ කරන විදිය. මෙන්න මේ දැන් කතා කරපු එක පොඩ්ඩක් මතක තියාගන්න. මේ අපිට මේ ෆන්ක්ෂන් එක එහෙම නැත්නම් මේ ෆෝමියුලා එක කොපි කරන්න පුළුවන් කියන කතාව. මොකද අපිට තව පොඩි කොටසක් තියෙන ඉස්සරදී කතා කරන්න. ඉතින්දී ඔයාලට මෙන්න මේක ඕන වෙනවා. මේ කොපි වෙන කතාව පොඩ්ඩක් මතක තියාගන්න දැනට. හරිද? හරි. ඊළඟට මට ඕනේ මෙන්න මේ සම්පූර්ණ data set එකේම හරිද? එකතු තමයි මේ තියෙන්නේ. මේ හැම කොලම් එකම වෙන වෙනම එකතු තමයි මේ තියෙන්නේ. මට ඕනේ මේ අපි ටයිප් කරගත්ත මම මේක වෙන පාටකින් දාන්නම් නිකන්. මෙහෙම දාන්නද? මෙහෙම දාන්නේ. මෙන්න තැඹිලි පාටින් තියෙන සෙට් එකේ සාමාන්‍ය අගය එහෙම නැත්නම් ඇවරේජ් එක හොයන්න ඕනේ. අපි සාමාන්‍ය අගය හොයන්නේ මෙතන මේ ටික අපි සාමාන්‍ය අගය හොයන්න කියලා කිව්වොත් එහෙම අපි මේ ඔක්කොගෙම එකතු අරගෙන මෙතන තියෙනවා 16ක් ඉලක්කම් 16ක් තියෙනවා. මේ 16න් එකතු කරලා 16න් බෙදුවා. බෙදුවාම තමයි අපිට සාමාන්‍ය අගය එන්නේ. හරිද? අපි දන්නවනේ. එහෙනම් අපිට ඒක මෙතන කරන්නත් පුළුවන්. හරිද? දැන් අපි දැන් සම් එකම කීයද කියලා දන්නවා. අපිට පුළුවන් මේ සම් එක 16න් බෙදලා මෙතෙන්ට සාමාන්‍ය අගය නැත්නම් ඇවරේජ් එක ගන්න පුළුවන්. හරිද? sorry. හැබැයි මම කරන්නේ මෙතන සාමාන්‍ය අගය හොයන්න ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරනවා. ෆන්ක්ෂන් එක තමයි සමහරවිට කොහොමද කියලා මම දාන්න. average කියන ෆන්ක්ෂන් එක. හරිද? මෙන්න මේ average කියන ෆන්ක්ෂන් එක අපිට පුළුවන් සාමාන්‍ය අගය හොයන්න. හරිද? මේකත් කලින් වගේම තමයි අපි කලින් පාවිච්චි කරා වගේම තමයි මට මේ ටිකේ සාමාන්‍ය අගය හොයාගන්න ඕන නම් සමාන ලකුණ ටයිප් කරනවා ඊට පස්සේ ෆන්ක්ෂන් එකේ නම දැන් සාමාන්‍ය අගය හොයාගන්න පාවිච්චි කරන ෆන්ක්ෂන් එක තමයි average. එහෙනම් average කියලා මම මෙතන ටයිප් කරලා වරණ ඕපන් කරලා කලින් වගේම මට සාමාන්‍ය අගය හොයන්න ඕන දත්ත තියෙන පරාසය මම දෙනවා. හරිද? දැන් මට ඕනේ A1 වල ඉඳන් D4 වෙනකම්. මේ සාමාන්‍ය අගය හොයන්න. හරිද? එහෙම හිතමුකෝ. A1 වල ඉඳන් D4 වෙනකම්. එහෙනම් මම අන්නේ පරාසය මෙතෙන්ට දෙනවා. A1.2න් පරාසය වද කියලා කියන්නේ A1.2යි D4. එහෙනම් මේ අතර තියෙන ඔක්කොම සෙල් ටික මෙයා එකතු කරලා සෙල් ගානෙන් බෙදලා අපිට උත්තරේ දෙනවා. හරිද? මම මෙතන එන්ටර් කරනවා. එන්ටර් කරාට පස්සේ මට මෙතන එනවා සාමාන්‍ය අගය. හරිද? එහෙනම් සම් එකෙන් එකතු සම්පූර්ණ එකතුව ගත්තා. ඇවරේජ් කියන ෆන්ක්ෂන් එකේ සාමාන්‍ය අගය හොයාගත්තා. හරිද? මේකත් අර කලින් වගේම අපිට වෙන වෙනම හොයාගන්න ඕන නම් ඒ කරන්නත් පුළුවන්. මම මෙතන ගන්නවා
සමානයි average bracket එක open කරලා මට මේ ටික විතරයි A1 ඉඳන් A4 වෙනකම් enter enter කරලා මට මේ ටික drag කරගෙන යන්න පුළුවන් මේ පැත්තට. එතකොට මේ හැම තීරුවකම සාමාන්‍ය අගය මෙයා අපිට හදලා දෙනවා. නේ? මේක B1 B4 වෙලා. මේක C1 C4 වෙලා. මේක D1 D4 වෙලා. මේ අපි select කරලා පෙන්නනවා. කලර් වෙලක් පෙන්නනවා. හරිද? කලින් වගේම තමයි. අපිට ඒක ඕන දෙයකට කරන්න පුළුවන්. හරි. ඊළඟ ෆන්ක්ෂන් එක තමයි ඒක නම් ලොකු දෙයක් නෙමෙයි. හරි අපි මේ බලමු. මට ඕනේ මෙන්න මේ සෙට් එකේ තියෙන data set එකේ තියෙන විශාලම අගය මොකක්ද කියලා හොයාගන්න. අපිට මෙතන නම් දැක්ක ගමන් කියන්න පුළුවන් 652 තියෙන්නේ. හරිද? මෙතන මොකද පොඩි data set එකක් තියෙන නිසා. හැබැයි ලොකු data set එකක් තියෙද්දි ලොකුම අගය මොකක්ද කියලා අපිට හොයාගන්න ඕන තේම එකක් ගන්න බලන්න ඕනේ නැහැ. අපිට ඒකට පුළුවන් ෆන්ක්ෂන් එකක් ලියන්න පුළුවන්. හරිද? ෆන්ක්ෂන් එකේ නම තමයි max. උපරිම අගය. හරිද? වැඩිම අගය කියලා කියන්නේ max කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා. මට මෙන්න මේ සෙට් එකේ තියෙන උපරිම අගය මම මෙන්න මේ C6 කියන සෙල් එකට ගන්නවා. එහෙනම් මේකත් කලින් වගේමයි සමානයි max bracket එක open කරා අදාළ range එක දුන්නා. A1 වල ඉඳන් D4 වෙනකම්. දීලා bracket එක වහලා enter කරනවා. එතකොට මෙයා මට මෙතන වෙනවා 652 හේතුව 652 තමයි අපිට තියෙන වැඩිම අගය. මේ තියෙන වාසිය තමයි මම හිතන්නකෝ මම මෙතන දුන්නා කියලා 1524යි කියලා. දැක්කද? මේ ඔක්කොම data ටික වෙනස් වුණා. හරිද? අපි මෙතන වෙනස් කරපු සෙල් එක අනුව ඔක්කොම data ටික වෙනස් වුණා. මෙතනක් පෙන්වුවා 1524යි max එක කියලා. කලින් තිබ්බ 652 දැන් තියෙනවා ඊට වඩා ලොකු අගයක් 1524යි කියලා. හරිද? එහෙනම් අපිට max එක පාවිච්චි කරන්න පුළුවන් උපරිම අගය හොයාගන්න. හරිද? එහෙනම් හිතන්නකෝ මට මෙන්න මේ වෙනම මේ කොලම් වල උපරිම අගය හොයාගන්න ඕනේ කියලා. එහෙනම් මම මොකද කරන්නේ? සමානයි max bracket එක open කරලා මේ ටික මම select කරලා දෙනවා. A1 ඉඳන් A4 වෙනකම්. ඊට පස්සේ මෙන්න මේ තීරයේ තියෙන උපරිම අගය 56 කියලා මට මෙතන පෙන්නනවා. මම මේක drag කරගෙන ගියොත් එහෙම මේ තීරයේ තියෙන 652 මේ තීරයේ තියෙනවා 1524 මේ තීරයේ 85ක් කියලා තියෙනවා. හරිද? ඒකත් අර වගේම simple function එකක්. ඒ වගේම අපිට ආයෙක පාවිච්චි කරන්න පුළුවන් මේ set එකේ තියෙන අවම අගය. අවම අගයට අපි කියනවා min කියලා. minimum එක. අවම අගය ගන්න පාවිච්චි කරන function තමයි min කියලා කියන්නේ. මේකත් කලින් වගේමයි මම මෙතෙන්ට ගන්නම් මේ set එකේම තියෙන D6 එක ගන්න මේ set එකේම තියෙන අවම අගය මොකක්ද කියලා. එහෙනම් ඒකට පාවිච්චි කරන සමානයි function එකේ නම min bracket එක open කරා අදාළ range එක දුන්නා A1 ඉඳන් D4 වෙනකම්. මට dot එක අනිවාර්යයි. ඒකෙන් තමයි range එක මොකක්ද කියලා කියන්නේ. හරි මම මෙතන enter කරාට පස්සේ මට මෙතන කියනවා 10 තමයි තියෙන අවම අගය කියලා. හරිද? ඔන්න මෙතන 10 තියෙනවා අවම අගය. හරිද? මේකෙත් අපිට වෙන වෙනම කොලම් වලට හොයන්න පුළුවන්. කලින් වගේම සමානයි min මේ range එක මම දෙනවා. ඊළඟ enter කරනවා. enter කරලා මේ පැත්තට drag කරගෙන යනවා. එතකොට මේ හැම තීරුවකටම අදාළ අගය අපිට පෙන්නනවා. හරිද? මේ කොලම් එකේ 10, මේ කොලම් එකේ 74, මේ කොලම් එකේ 69, මේ කොලම් එකේ 20. ඕකේ. හරි. දැන් අපි ෆන්ක්ෂන් හතරක් ගැන කතා කරා. තව එක ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒක සිම්පල්, ඒක ලොකු දෙයක් නෙමෙයි. අපිට පුළුවන් මෙන්න මේ වගේ data set එකක දෙන cell range එක තියෙන fill වෙලා තියෙන නැත්නම් පිරලා තියෙන මොනවා හරි type කරලා තියෙන මොනවා හරි නෙමෙයි අත්‍තරම ඉලක්කම් type කරලා තියෙන cell ගාන හොයාගන්න පුළුවන්. හරිද? දැන් මෙතන ඔක්කොම type කරලා තියෙනවා. හරිද? එතකොට මෙතන තියෙනවා 16ක්. හරිද? මෙතන 16ක් තියෙනවා. හැබැයි හිතන්න ටික ලොකු data set එකක් තියෙනවා. මට එතන කීයක් තියෙනවද කියලා හොයාගන්න. එහෙනම් මම ඒකට පාවිච්චි කරන ෆන්ක්ෂන් එක තමයි count කියලා කියන්නේ. හරිද? මම ඒක මෙන්න මේ හැටියට ගන්නම්. මෙතන ගන්නම්කෝ අපි. මෙන්න මේ set එකේ තියෙන cell ගාන. ඉලක්කම් වලින් පිරලා තියෙන cell ගාන හොයන්න තමයි මේක පාවිච්චි කරන්නේ. එහෙනම් මම මෙතන type කරන සමානයි count bracket එක open කරලා කලින් වගේම range එක දෙනවා.
රේන්ජ් දීලා එන්ටර් කරාට පස්සේ මට මෙතන එනවා 16යි කියලා. හේතුව තමයි මෙතන ඉලක්කම් 16ක් පිරීලා තියෙනවා. මම මේක අයින් කරොත් එහෙම මේක අයින් කරන්න. ඒකට 15යි කියලා. මොකද මේක දැන් මේ සෙල් එක පිරීලා නැහැ. මේ රේන්ජ් එක ඇතුලේ මේ සෙල් එක පිරීලා. මොකද වෙනස් වෙනවා. මේක පිරීලා නැති නිසා මෙතන 15යි කියලා. මම මෙතන අපෝ ඉලක්කම දෙන්නම්. දුන්නාට පස්සේ අපෝ 16 එනවා. මම මෙතන මේ මොකක් හරි ඉලක්කමක් අයින් කරලා එතෙන්ට ඉංග්‍රීසි අකුරක් දෙනවා. ඒත් 15යි ආවේ. මොකද මෙයාට බෑ මේ කවුන්ට් කියන එකට බෑ. කවුන්ට් කියන ෆන්ක්ෂන් එකට බෑ. ඉංග්‍රීසි අකුරු නැත්නම් වචන වගේ දේවල් කවුන්ට් කරන්න. එයා කවුන්ට් කරන්නේ ඉලක්කම් වලින් ෆිල් වෙලා තියෙන සෙල් විතරයි. හරිද? හරි. එහෙනම් ඔන්න ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න මෙන්න ෆන්ක්ෂන් පහ. සම් එක, ඇවරේජ් එක, මැක්ස් එක, මින් එක, කවුන්ට් එක. හරිද? සම් එකකින් පුත් කිරීමක්, ඇවරේජ් එකෙන් සාමාන්‍යය, මැක්ස් එකෙන් පරිමාගය, මින් එකෙන් අවමාගය, කවුන්ට් එකෙන් ඉලක්කම් පිරීලා තියෙන සෙල් ගාන. හරිද? ඔන්න ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඕකේ. හරි. එතකොට මේ ඔක්කොම ලියවෙන්නේ මේ ඔක්කොම ෆන්ක්ෂන්ස් ටික ලියවෙන්නේ එකම ෆෝමැට් එකට. එකම විදිහට තමයි ලියවෙන්නේ. ෆන්ක්ෂන් එකේ නම සහ රේන්ජ් එක විතරයි වෙනස් වෙන්නේ. හරිද? මුලින්ම පටන් ගන්න ඕනේ සමාන ලකුණෙන්. සමාන ලකුණෙන් පටන් ගන්නවා. ඊට පස්සේ ෆන්ක්ෂන් එකේ නම. ෆන්ක්ෂන් එකේ නම ඊට පස්සේ බ්‍රැකට් එකක් ඕපන් කරන්න ඕනේ. ඊට පස්සේ රේන්ජ් එක. හරිද? අපි ගමු සෙල් කියලා ගන්න. සෙල් 1 එක ඊට පස්සේ රේන්ජ් එක කියන්න ඩොට් දෙක ඊට පස්සේ සෙල් 2. සෙල් කියන්නේ අන්තිම සෙල් එක රේන්ජ් එකේ. හරිද? එතකොට ඔයාලට මොකක් හරි මෙහෙමක් වන්න આવත් එම ඔයා දන්නවා දැන් එකතු කරන්න නම් සම් එක පාවිච්චි කරන්නේ. ෆන්ක්ෂන් එක වෙනුවට සම් කියලා දානවා. රේන්ජ් එකේ පළවෙනි සෙල් එක නම් සෙල් එකේ නම දානවා. ඊට පස්සේ ඩොට් දෙක දාලා සෙල් එකේ රේන්ජ් එකේ අන්තිම සෙල් එක දානවා. ඔයාලට මේ ෆන්ක්ෂන් එකේ නම තමයි වෙනස් කරගන්න තියෙන්නේ. ඕකේ. හරි. හරි. මේකේ තව දෙයක් තියෙනවා. ඒ තමයි දැන් මේ අපි කලින් කතා කරපු මෙන්න මෙතන මෙන්න මේ කොටස් වල අපි කියවනේ මේක මේ එකකට ෆන්ක්ෂන් එක ලියලා මේක ඩ්‍රැග් කරගෙන නැත්නම් කොපි කරන්න පුළුවන් කියලා. ඒ වගේම සමහර අවස්ථා තියෙනවා අපිට මේක මෙහෙම කොපි කරන්න මෙතන එක හරිදී කරන්න කොපි වෙන එක නවත්තන්න ඕනේ දැන්. හරිද? මම මේ ටික ඔක්කොම අයින් කරගන්න. අයින් කරගෙන මේ ටිකත් අයින් කරමු. ඒකත් අයින් කරමු අයින් කරමුනේ. මම මෙහෙම ගන්නවා. දැන් මම හිතන්නේ මෙහෙම ගන්නකො. මම මෙතන ගන්නවා A B C D කියලා හතරක් ගන්න. අරගෙන මේක කරන්න. හරි. ඊට පස්සේ මම මෙතන දානවා නිකන් values ටිකක්. 32යි 50යි 31යි වගේ ඔය ඉලක්කම් ටිකක් දාන්න. දැන් මට ඕනේ මෙන්න මේ අගයන් ටික තව සෙල් එකකින් වැඩි කරන්න හරි නැත්නම් තව සෙල් එකකට එකතු කරන්න හරි ඒක මොකක් හරි ඕනේ කියලා හිතනවා අපි දැන් ගමු වැඩි කරන්න ඕනේ කියලා. හරිද? උදාහරණයක් විදිහට මම මෙතනට ගන්නවා 2යි කියලා. හරිද? එතකොට දැන් බලන්න මෙන්න මේ සෙල් ටිකේ A4 B4 C4 D4 කියන සෙල් වල values ටිකක් තියෙනවා අගයන් ටිකක් තියෙනවා. ඊට පස්සේ A6 කියන සෙල් එකේ A6 කියන කෝෂයේ තව අගයක් තියෙනවා. හරිද? දැන් මට මෙන්න මේ අගයන් ටික දෙකෙන් වැඩි කරගන්න ඕන. එතකොට මම කොහොමද දෙකෙන් වැඩි කරන්නේ නැතුව හරිද? මට පුළුවන් මේ හැම අගයක්ම මෙන්න මේ සෙල් එකකින් වැඩි කරන්න. එතකොට මේ සෙල් එකේ තියෙන අගය තමයි 2. එහෙනම් ඒක දෙකකින් වැඩි වෙලා මෙයාගේ මේ සෙල් එකේ තියෙන අගය කියන්නේ දෙකකින් වැඩි වෙලා එතෙන් අපිට උත්තරේ ගන්න පුළුවන්. මේකේ වාසිය තමයි අපිට මේ අගය වෙනස් කරගන්න ඕනොත් පස්සේ මෙන්න මේ සෙල් එකේ අගය වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. අපේ උත්තර ටික ඔටෝමැටිකලි
අප්ඩේට් වෙනවා. හරිද? හරි. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද ඉස්සෙල්ලා කරන්න කියලා. හරි. මම මෙතන ගන්න සාමාන්‍ය ෆෝමියුලා එකක්, ෆන්ක්ෂන් එකක් නෙමෙයි. සමානයි. දැන් මට වැඩි කරගන්න ඕනේ මෙන්න මේ සෙල් එක. ඒක වැඩි කරනවා මේ සෙල් එක. හරිද? A4 A6 වලින් වැඩි කරනවා. එතකොට මට උත්තර එනවා 64යි කියලා. හරිද? දැන් මට ඕනේ මේකත් මේකෙන් වැඩි කරගන්න. අපි අර කලින් කතා කරපු විදිහට 50 කියන එක දෙකෙන් වැඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ B4 කියන එක A6 වලින් වැඩි කරගන්න ඕනේ. දැන් අර අපි කලින් කතා කරපු විදිහට මේක මම අපවතින් ෆෝමියුලා එක ටයිප් කරන්නේ නැහැ. මට ඕන නම් පුළුවන් මේක ඩ්‍රැග් කරගෙන යන්න. හැබැයි ඔන්න බලන්න ඩ්‍රැග් කරගෙන යද්දි මොකද වෙන්නේ කියලා. මම මේ පැත්තට ඩ්‍රැග් කරගෙන ආවා. උත්තරය ආවේ 0යි කියලා. හරිද? මේක වැඩි වෙලා නැහැ. ඒකට හේතුව තමයි මෙන්න මේ ෆෝමියුලා බාර් එක බලන්න. මම මේක සිලෙක්ට් කරොත් එතන අපිට ෆෝමියුලා පෙන්නනවා A4 A6 කින් වැඩි වෙලා. A4 ඒ කියන්නේ මෙයා A6 කින් වැඩි වෙලා. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න තමයි වැඩි වෙලා තියෙන්නේ. මේ නිල් පාට එකයි රතු පාට එකයි. හරිද? මෙයා බැලුවොත් එහෙම මෙයා වැඩි වෙලා තියෙන්නේ B4 B6 ගේ. දැන් බලන්න B6 කියන සෙල් එක සිලෙක්ට් කරලා තියෙන මෙතන. ඒකේ කිසිම වැලියු එකක් නැහැ. හරිද? මෙයා බැලුවොත් එහෙම C4 C6 ගේ. මෙයා බැලුවොත් එහෙම D4 D6 ගේ. තමයි වැඩි වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ A6 අරුනහම B6 C6 සහ D6 කියන සෙල් වල කිසිම වැලියු එකක් නැහැ. හරිද? එතකොට අපි දන්න ඕන සංඛ්‍යා බිඳුවෙන් ඉදුණාට පස්සේ උත්තරේ 0යි වෙන්නේ. එහෙනම් ඒ නිසා තමයි මෙන්න මේවට 0යි කියලා උත්තරය ආවේ. එතකොට අපිට මෙන්න මේ ක්‍රමේදී ඩ්‍රැග් කරගෙන යද්දී අපි මේ වගේ සෙල් එකක් ගත්තොත් අනේ සෙල් එකක් ගත්තොත් එම සමහර වෙලාවට අපිට මේක කොපි වෙන එක නවත්තන්න වෙන්න පුළුවන්. දැන් මේ වගේ. හරිද? දැන් මෙතන A6 කෙනෙක් කෙනා කොපි වෙන්න බෑ. හරිද? හැම එකම A6 එකෙන් තමයි වැඩි වෙන්නේ. මොකද A6 ගානේ 2 කියලා තියෙන්නේ. හරිද? B4 කෙනෙක් කෙනාත් A6 එකෙන් තමයි වැඩි වෙන්නේ. C4 කෙනෙක් කෙනාත් A6 එකෙන් තමයි වැඩි වෙන්නේ. පල්ලෙහා දින එකෙන් නෙමෙයි. හරිද? එහෙනම් මේ වගේ වැඩක් කරද්දී අපිට පුළුවන් මෙන්න මේ කොපි එක නවත්තන්න. ඒක කරන්නේ දැන් බලන්නකො දැන් මම මේක ඩ්‍රැග් කරගෙන යන්නේ දකුණු පැත්තට හරි වම් පැත්තට හරි. හරිද? එතකොට ඇත්තට මේක වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මේ ඉංග්‍රීසි අකුරනේ B මෙතන තිබ්බේ A6 මෙතන B6 මෙතන C6 මෙතන D6 මේ ඉංග්‍රීසි අකුරනේ වෙනස් වෙලා තියෙන්නේ. අර මෙහාට ඇදගෙන යන්න දැන් ඩ්‍රැග් කරගෙන යන්න මෙතන ඉංග්‍රීසි අකුර තමයි වෙනස් වෙන්නේ. මම මේක පහළට ඩ්‍රැග් කරගෙන ගියොත් එම වෙනස් වෙන්නේ මෙන්න මේ ඉලක්කම. එතකොට දැන් අපිට මෙතෙන්දී නම් ඕනේ ඉංග්‍රීසි අකුරු වෙනස් වෙන එක නවත්තන්න විතරයි. මොකද මේක පල්ලෙහාට ඩ්‍රැග් කරගෙන ආවේ නැහැ. පල්ලෙහාට ඩ්‍රැග් කරන විතරයි මෙතන ඉලක්කම වෙනස් වෙන්නේ. දකුණු පැත්තට ඩ්‍රැග් කරගෙන යද්දී දකුණු පැත්තට හෝ වම් පැත්තට ඩ්‍රැග් කරගෙන යද්දී ඉංග්‍රීසි අකුර වෙනස් වෙනවා. එහෙනම් අපිට දැන් ඕනේ ඉංග්‍රීසි අකුර නවත්තන්න විතරයි. හරිද? හරි. මට මේක ඉංග්‍රීසි අකුර නවත්තන්න පුළුවන්. ඩ්‍රැග් වෙන එක නවත්තන්න පුළුවන්. කොපි වෙන එක නවත්තන්න පුළුවන්. මෙන්න මේ ඉංග්‍රීසි අකුරට කලින් ඩොලර් සයින් එකක් දාලා. ඩොලර් සයින් එක දැම්මට පස්සේ මෙන්න මේ ඉංග්‍රීසි අකුර වෙනස් වෙන්නේ නැහැ. 6 කියන එක කොහොමවත් වෙනස් වෙන්නේ නැහැනේ. ඒ වේවට 6 කියන එකත් වෙනස් කරන්න ඕනේ නැත්නම් ඔයාලට එතනට ඒකට කලින් ඩොලර් සයින් එකක් දෙන්න පුළුවන්. හරිද? ප්‍රශ්නයක් නැහැ. ඒක වැරද්දක් නැහැ. හරිද? දැන් අපිට ඕනේ ඉංග්‍රීසි අකුරු විතරක් කොපි එක නවත්තන්න නිසා එතනට විතරක් දාන්නත් පුළුවන්. හරිද? ඔයාලා ඉලක්කම විතරක් කොපි එක නවත්තන්න ඕන. ඉලක්කම විතරක් ඩොලර් සයින් එක දාන්නත් පුළුවන්. දෙකටම දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. දෙකටම දැම්මොත් වෙන්නේ හරස් අතර සහ උස අතර සිරස් අතර කොපි වෙන එක දෙපැත්තටම නවතින එක. හරිද? හරි මම එහෙම තියන්නකෝ. තියලා එන්ටර් කරන්නම්. කලින් වගේ උත්තරය ආවා මෙතෙන්ට 64 කියලා. දැන් මේ පැත්තට ඩ්‍රැග් කරගෙන ගිහලා කොපි කරලා බලමු. දැන් 52කින් වැඩි වෙලා 100යි කියලා ඇවිල්ලා තිනවා. 81 දෙකින් වැඩි වෙලා 82යි කියලා ඇවිල්ලා තිනවා. 32කින් වැඩි වෙලා 60යි කියලා ඇවිල්ලා තිනවා. හරිද? දැන් මම බැලුවොත් එහෙම බලන්න. මෙතන සෙල් එකේ A6 කින්මයි B4 වැඩිලා තියෙන්නේ. මෙතන A6 එකෙන්මයි C4 වැඩිලා තියෙන්නේ. මෙතන D4 ගෙන්ම තමයි A6 වැඩිලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේවා කොපි වෙලා නැහැ. මෙන්න මේ සෙල් එක හැමසෙම කොපි වෙලා නැහැ. මේ highlight කරලා තියෙන්නේ නිල් පාට එකයි රතු පාට එකයි. 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 හරිද? හරි එහෙනම් ඔන්න ඕක මතක තියාගන්න ඩොලර් සයින් එක දාලා තිබ්බට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. ඩොලර් සයින් එකෙන් කියවෙන්නේ
ඒ අදාළ සෙල් එක කොපි වෙන්නේ නැහැ කියලා. ඒ අදාළ සෙල් එක කොපි වෙන්නේ නැහැ කියලා තමයි ඩොලර් සයින් එකෙන් කතා කරලා තියෙන්නේ. හරිද? ඩොලර් සයින් එකක් තියෙනවා නම් ඒක විතරයි තියෙන්නේ. වෙන ප්‍රශ්නයක් නැහැ. අර ඉංග්‍රීසි කොට කලින් ඩොලර් සයින් එකක් තියෙනවා නම් හරස් අතර මේ අතර කොපි ඩ්‍රැග් කරන ගියට කොපි වෙන්නේ නැහැ. ඉංග්‍රීසි ඉලක්කමට කලින් විතරක් ඩොලර් සයින් එකක් තියෙනවා නම් පල්ලෙහාට උඩ ඩ්‍රැග් කරා කියලා කොපි වෙන්නේ නැහැ. හරිද? දෙකම දාලා තිබ්බොත් එම දෙපැත්තටම හරස් අතර සහ සිරස් අතර කොච්චර කොපි කළත් ඒක කොපි වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. හරිද? හරි. ඔන්න ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න Excel ගැන. හරිද? ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ Excel ගැන. සරලවම මම කතා කරගෙන ගියේ ඔය ටික. හරිද? ඕකේ.